හරි. ඒ මාතෘකාවට දාලා තමයි අපි ශ්‍රවණ දෘශ්‍ය ඔක්කොම මාධ්‍යෙන් දෙනවා මේක. හරි? උපරිම සාධාරණයක් කරනවා. කණේනිකාව මෙහෙක් වෙනවා. දැන් මේ ආලෝකයේ අඩුවෙන් දෙන්න ඕන වැඩියෙන්ද? වැඩි ආලෝකයක් එනවා හොත්තට පේන්න ගන්නවා තේරුණාද? විශාල තාප්ප පැලෙයිනි වැටවල වගේ පේන්නේ. මෙහෙම කළා දුවන්නේ. හරිද? විතක් කාලා කක්ක කර කර ඉන්නවනම් ඒක තමයි සීන් එක. මත් වෙලා තමයි තියෙන්නේ. නැත්තම් ආරංචි වෙන්න පුළුවන් මේ එක ප්‍රදේශයක ජනතාව ඉවක් බවන්න නැතුව කක්ක කරනවා. කෑ ගල්ල පැත්තේ දොස්තර මහත්තයෙක් ගිහලා. ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එක අනුවේගී කොටස, දෙවෙනි එක ප්‍රත්‍යානුවේගී කොටස. රයිට්. දැන් පෑන් ටික ඩෙස් වලින් තියන්න. දැන් මෙහෙමයි කතාව. මේ දෙකේ මං කිව්වා එකකින් අපිව කලබල කරනවා අනිත් එකෙන් සංසුන් කරනවා. එහෙම හිතා ගන්නකො. කලබල කරන කෙනා තමයි අනුවේගී. සංසුන් කරන කෙනා ප්‍රත්‍යානුවේගී. හරි? එතකොට කලබල කරන්නේ ඇයි? බයක් වුණාම හදිසි අවස්ථාවන්හිදී දේහයට ප්‍රතිචාර. ඒකට ඇත්තටම කියන නම තියෙනවා මේ fight or flight reaction කියලා. ඒ කියන්නේ පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර. පහර දෙන්න ඕන දැන් පහර දෙන්න ඕන. දැන් පලා ගිහින් හරියන්නේ නැහැ. පලා යන්න ඕන දැන් පහර දෙන්න හරියන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ දෙකටම ගට් එකක් තියෙන්න එපේ නේද? පහර දෙන්නත් පොඩි ගට් එකක් තියෙන්න ඕන. හොඳට දුවා ගන්නත් ඒ හැකියාවම තියෙන්න ඕන. නේ? සමහර අය ඉන්නවා. දෙකම නිවැරදි තීරණ ඇත්තට. පහර දෙන්න ඕන තැනදී මෙහෙම ගිහිල්ලා මෙහෙම මැදලා දුවා ගන්න හරි දෙකම තියෙන්නේ බෑ. හරිද? එතකොට දැන් හිතන්න මේ අපිට හදිස්සියක් වෙන වෙලාවලට අපි මොනවද වෙන්නේ කියලා. පාඩම් කරනවට වඩා ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඉන්න. දැන් හිතන්න මොකක් හරි හදිස්සියක් වෙලාවකට අපිට මොකද වෙන්නේ? දැන් ඔන්න බූරු පොලකට පොලිසියෙන් පයින්නවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? පොලිසියයි පහර දෙනවා අරුන් පලා යනවාද? එහෙම නෙමෙයි මං අහන්නේ. බූරු පොලකට පොලිසියෙන් පැන්නාම බූරු පොලේ හිටපු එකාට හිතෙනදී. දැන් අපි උනත් කියන්නේ බය වුණාම අපි කියනවා පපුව ඩිඩ්ඩික් ගෑවා. ඒ ඔහෙම ලියන්නේ විභාගෙට ඈ. හරිද? ඒක තේරුම හෘද ස්පන්දනයේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ පොඩි දේවල්. ඊට පස්සේ හෘද ස්පන්දනයේ වැඩි වෙනකොට රුධිර පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපි කියන්නේ බය වුණාම මොන වුණා කියලාද? හීන් දාඩිය දැම්ම කියනවනේ. බය වුණා මචං මට හීන් දාලා සමහර අය බය වුණාම කෙලින්ම දාඩිය වැක්කෙනවා. හරිද? දාඩිය දාන්නේ මොන ග්‍රන්ථි වලින්? ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය මොකද වෙන්නේ? වැඩි වෙලා. ඊළඟ දාඩිය දැම්මහම දාඩිය දැම්මම නෙමෙයි මේ බය වුණාම අපි කියනවනේ මම බය වුණා මචං මගේ කටේ කෙල හිඳිලා තිබ්බේ කියලා නේ කියන්නේ. පටලව ගන්න එපා. ස්වේද ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අඩු වෙලා කටේ කෙල වැසිලා හරියන්නේ බය වෙච්ච වෙලාවක් ගැන මම කියන්නේ. හරි? දැන් බූරු පොලට පොලිසියෙන් පැනලා එකෙක් කෙල පෙර ඉන්නවා නම් මේ කිසි සම්බන්ධයක් නැති ආතල් දෙන්න එපා. හරියටම තේරුම් ගන්නකො. එතකොට මේ කේට ග්‍රන්ථි වල ස්‍රාවය මොකද වුනේ? කෙල හිඳිලා ගියා කියන්නේ නිෂේධනය වෙලා. කේට ග්‍රන්ථි වල ස්‍රාවය නිෂේධන. කොටින්ම දැන් කේට ග්‍රන්ථි කියන්නේ මොන පද්ධතියටයි තියෙවත්? එක පද්ධතිය වලට යොදා ගන්න පුළුවන්. නමුත් කේට ග්‍රන්ථි වල මොන පද්ධතියද පුතේ? අපි සාමාන්‍යයෙන් මේක අයිති ආහාර ජන පද්ධතිය. දැන් ආහාර ජන පද්ධතියට අයිති නම් මම නිකන් අහන්නේ මේ බය වෙච්ච වෙලාවල් තියෙන හොඳට කැම දිරෝ ඉන්නද? ඈ දැන් මේ ඔන්න පොලිසියෙන් පැනලා මුට හොඳට දිරවන්න පටන් අරන්. එහෙම
ඒ හින්දා මට කියන්න ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ වශයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය වශයෙන් ගත්තොත් මේ බය වෙච්ච වෙලාවල ආහාර ජීර්ණ පද්ධතිය ඇක්ටිව්ද වෙන්නේ ඉන්ඇක්ටිව්ද? ඉන්ඇක්ටිව් වෙනවා. එතකොට එයාගේ යුෂ ස්‍රාව එයාගෙන් එන්න තියෙන යුෂ අඩු වෙලා යනවා. දැන් ආමාශික යුෂ, අග්න්‍යාශික යුෂ වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. ඒ ගණේටමනේ වැටෙන්නේ මොන ග්‍රන්ථියද? දැන් මොනවද අපි මේ කතා කරන්නේ? කේත ග්‍රන්ථි. එතකොට කේත ග්‍රන්ථි ස්‍රාවයේ වැඩිද වෙන්නේ නිෂේධනයේද? ආයෙ බලන්න දෙයක් නැහැ නිෂේධනය. තේරුණා සිද්ධිය? අග්න්‍යාශික යුෂ ස්‍රාවයේ නිෂේධනය වෙනවා. ක්‍රමාකුංචන තරංග. ඈ? බය වෙච්ච උනාට හොඳට ක්‍රමාකුංචන වෙනවද? දැන් මට මේ යන්නේ ආහාර මාර්ගයේ ක්‍රියාවලිය නිෂේධනය වෙනවා නම් ක්‍රමාකුංචන තරංගත් මොකද වෙන්නේ? නිෂේධන. ඒක පාඩම් කරන්න එපා. මේක දාගන්න දැන් සාමාන්‍ය ඔළුවේ තියෙන කාරණයක් විදියට. හරි? ශ්වසන වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හති වැටෙන්න ගන්නවා. ශ්වසන වේගය වැඩි වෙනවා. කොහොමද හෘද ස්පන්දනය වැඩි වෙනවා කියන්නේ මොන වේගය වැඩි වෙනවද? ශ්වසන වේගය වැඩි වෙනවා. තව බලමු. මුත්‍රා. ඒක අපි අන්තිමේටම හරි කරගන්නම දෙයක් නැහැ පොලිසියට අහු වෙලා. බෙල්ලෙන් අල්ලගෙන ඉන්න වෙලාවට අපිට කරන්න තියෙන ඉතුරු වෙන්නේ එච්චරයි. හරි. එතකොට මේ කණේනිකාව මොකද වෙන්නේ? කණේනිකාව මෙහෙක් වෙනවා. දැන් මේ ආලෝකය අඩුවෙන් දෙන්න ඕන වැඩියෙන්ද? වැඩි ආලෝකයක් එනවා හොත්තට පේන්න ගන්නවා. තේරුණාද? විශාල තාප්ප පැලෙයිනි වැටවල වගේ පේන්නේ. මෙහෙම කළා දුවන්නේ. මේ කියන ටික මතක තිබ්බත් ඇති. මම කියන්නේ. එතකොට මේ කංකාල පේශි වලට සපේන රුධිර ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ දුවන දෙවිල්ල මේ සාමාන්‍ය මේ මලල ක්‍රීඩකින් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. හරිද? ආයක මම කියන්නේ උන් අර උපරිම ධාරිතාවෙන් වැඩ. ආයි පස්සේ දුවන්න ඉතිරි කරගන්නේ. ඇඩ්‍රිනලින්. ඒකත් අපි මේ හිතමු. හරි? ඒක මම තැනක දිනනවා. අනිවාර්යෙන් එනවා. එතකොට මේ මුල් ලිස්ට් එක මට දැන් කියන්න යන්න බෑ. හෘද ස්පන්දන වේගය, ශ්වසන වේගය, රුධිර පීඩනය, කේත ග්‍රන්ථි, නිෂේධනය, ස්වේද ග්‍රන්ථි, සක්‍රිය වෙන උත්තේජනය වෙනවා. ක්‍රමාකුංචන, අග්න්‍යාශික ආමාශික යුෂ ස්‍රාවය, කර්ණිකාව නෙමෙයි කණේනිකාව. බලන්නකො නේද? අන්න එහෙම ඔළුවේ දාගන්න මේක. දැන් ආයෙ පාඩම් කරන්න දෙයක් නැහැ. ප්‍රත්‍යානුවේගී කියන්නේ මේ ඔක්කොගෙම ආනික් පැත්ත. දැන් ඔය තියෙනවා සයිලජෙට් කියලා ඒ ප්‍රොඩක්ට් නෙම මේක සයිලසීන් තමයි මේ ඩ්‍රග් එකේ නම. ඩ්‍රග් එක කිව්වට මේ ඇනස්තටික් සිහි නැති කරන්න දෙන ඩ්‍රග් එකක්. හරි? ඔය මේ සර්ජරිස් වලට කලින් දෙනවා. ගොඩක්ම සත්තුන්ට දෙනවා බල්ලන්ට එහෙම. සයිලසින් ගැව්වම බල්ලා හැක්කලා යනවා. බල්ලා ඇල වෙලා යනවා. හරි? දිවත් වැටෙන එළියට. අර හෙන්න සිංහයා වගේ ඉන්න එක නෙන්න නෝන්ජලයක් වෙනවා. හරිද? උන් නිකන් ඉන්නේ නැද්දි අපිට බල්ලෙක් කියලා හිතෙනවනේ. ටෙඩියෙක් වගේ ඉන්නේ ඊට පස්සේ වැඩි යන අතරතුර කෙල එන්න ගන්නවා. දැන් මට කියන්න සයිලසීන් වල සයිඩ් ඉෆෙක්ට් එකක්. කේත ග්‍රන්ථි උත්තේජනය කරලා තියෙනවා කියන්නේ මොන කොටසද? අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගී කොටස. ඒකයි කේස් එක. තේරුණා? ප්‍රත්‍යානුවේගී අය ක්‍රමාකුංචන තරංග අඩු කරනවද වැඩි කරනවද? සමහරට ඩයරියා වගේත් වෙනවා. මල ද්‍රව්‍යත් පහ වෙනවා බල්ලට. දැන් ඔය සමහර අය ඔන්න ඔය සංඝටකෙම තියෙනවා සයිලසීන් නෙමෙයි. නමුත් මේ ඔය ප්‍රත්‍යානුවේගී පද්ධතිය උද්දීපනය කරන සංඝටකයේ තියෙනවා පුවක්වල. හත පුවක් ගෙඩි දෙකක් විතර
හුනුත් එක්ක කෙලල ඇරියම මත් වෙනවා. මත් වුනහම වෙන දේවල් කියන්න බෑ. පිටක් කාලා මත් වෙලා නැද්ද? කෙලේනවා. හෝ ගාලා කෙලේනවා. ඒ කියන්නේ අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගී. තව ටිකක් මත් වුනොත් අනිත් පැත්තෙනුත් යනවා. හරිද? පිටක් කාලා කක්ක කර කර ඉන්නවනම් ඒක තමයි සීන් එක. මත් වෙලා තමයි තියෙන්නේ. වැඩේ පැහැදිලිද? දැන් ඔයාලා ළඟට එනවා මේ ඔයාලා යනවා ග්‍රාමීය ප්‍රදේශයක රෝහලක වෛද්‍ය පත්වීමක් කරන්. ඒ පැත්තේ මිනිස්සෙක් කෙනා අනේ මේ ડોක්ටර් මට ඩයරියා. මේ ඉන්න මේ යනවා කුරුල්ලෙක් වගේ. ඊට පස්සේ ඔයාලට දෙන්න වෙන ඩ්‍රග් එක අනුවේගී ඔය අනුවේගී වලට සිම්පතටික් කියලා කියන්නේ අනිත් එක පැරාසිම්පතටික් එහෙම කියන්නේ අනුවේගී කොටස උද්දීපනය කරන එකක්ද ඔයාලා දෙන්න ඕන ප්‍රත්‍යානුවේගී. ඒක තමයි ප්‍රත්‍යානුවේගී. යකෝ දැන් නමුත් කොහොමත් කක්ක වෙන එකක් තියෙන්නේ. තේරෙනවද? ප්‍රත්‍යානුවේග දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මිනිහගේ? වැඩි වශයෙන් මලදරව්‍ය ලබා ගන්න. මොන පත්තියම අරගෙන ගියත් ඔය ටියුට් එක ගෙනියන්න ඕනේ. හරි? නැත්තම් ආරංචි වෙන්න පුළුවන් මේ එක ප්‍රදේශයක ජනතාව ඉවක් බවන්න නැතුව කක්කා කරනවා. කෑ ගල්ල පැත්තේ දොස්තර මහත්තයෙක් ගිහලා. ප්‍රත්‍යානුවේගී නෙමෙයි. නේද? එයාගේ මොන කොටසද අපි මේව කරන්න ඕන මේ අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? අනුවේගී. එතකොට ඊට අදාළ බෙහෙත් තියෙනවා. දැන් ෆාමකොලොජි කියලා සබ්ජෙක්ට් එකක් වෙනවා වලට මෙඩිසින් ගියාම ඒකේ ඕවා කියලා දෙනවා ඔක්කොම වගේ. හරි? ඒ මාතෘකාවට දාලා තමයි අපි ශ්‍රවණ දෘශ්‍ය ඔක්කොම මාධ්‍යෙන් දෙනවා මේක. හරි? උපරිම සාධාරණයක් කරනවා. හරි? ඕනනම් টয়ලට් එකේ මැදලා මේක ඉන්නවනම් කතාවක් වුණත් කරලා යන්න මම අවස්ථාව දෙනවා. හරි? මයික් එක දෙනවා ඈ. අරගෙන උනත් යන්න පුළුවන්. right. දැන්